වෙඩි තියන්න එපා හදවතට මගේ කැලි කැඩී ආවි යාළුවේ අපි ආවා අනේ මම ලංකාවට අරගෙන යන්න බැරි වෙයිද ගන්න දැන් සබද දැන් වෙනව පාන්දර 1යි ගානක් කැම්පස් එකේ වැඩ වගේක් තිබුණා ඒට ඉවර වෙලා නිදා ගන්න try කරා නිින්ද යන්නේ ඒ නිසා මං හිතුවා පොඩි රස්තියාදුවක් ගහන්න ඕන කියලා මං ඉන්න අප්පාර්ට්මන්ට් එක ළඟම තමයි පාක් එක තියෙන්නේ මම හිතුවා පාක් එකට යන්න ඕන කියලා 6 hours later උදේ නැගිටලා වොෂ් එකක් දාගෙන උදේ නැගිටලා කිව්වට දැන් නම් දවල් වෙලා මම මේ ලෑස්ති වෙන්නේ මට බඩු වගේක් තියෙනවා ඒ ටික ගන්න යන්න මට මහලොකු ස්කින් කෙයාර් රූටින් එකක් නැහැ හැබැයි තියෙන ඒවා ටික උලාගෙන මගේ කුණ්ඩේ පීරගෙන යනවා මේ තියෙන මම පාවිච්චි කරන සන් ක්‍රීම් එක ඊට පස්සේ මම පාවිච්චි කරන ලිප්ස්ටික් එක ඒක නම් බ්‍රෑන්ඩ් එකක් නැහැ කොහින්ද මන්ද එකක් එළියට යන්න බෑ දෙයනේ පුදුම රසණයක් තියෙන්නේ ඊට පස්සේ මම ආව බඩු ටික ගන්න මම අදාවේ සතියට ඕන කරන බඩු ටික ගන්න අතරට ආවම මගේ හිත යන්නේ ඉතින් චොක්ලට් තියෙන පැත්තට තමයි ඒ වුණාට මම මගේ හිත තද කරගෙන මං ගියා මට ඕන කරන බඩු ටික ගන්න මං ගොඩක් වෙලාවට සතියෙන් සතිය තමයි බඩු ගන්න. එතකොට එළවලු, පළතුරු ඒ වගේ දේවල් තමයි ගන්නේ. කොහොමද මට සතියකට වගේ අවශ්‍ය කරන බඩු ගන්න ඩිරාම් 80ක් 100ක් අතර වගේ ගාණක් යනවා. 100ක් නම් යන්නෙම නැතරම්. ඩිරාම් 80ක් වගේ අතර ගාණක් යනවා මගේ කඩචෝරු මල්ලත් එක්ක. මේ දේවල් වලට යන වියදම කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. මං කිව්වේ මගේ වියදම මම සතියට ඩිරාම් 100 ගානේ මාසෙට ඩිරාම් 400ක් වෙන් කරන් ඉන්නවා කෑම බීම සහ වතුර වලට විතරක්. මට ඩිරාම් 400ක් හොඳටම ඇති කෑම බීම වලට සමහරලාට වැඩිත් වෙනවා. මම මේ බඩු ටික තමයි ගත්තේ මේ වීඩියෝ එකේ පෙන්නනට වඩා මම සෑහෙන බඩු ප්‍රමාණයක් ගත්තා අපිට ඕන කරන දේවල් meat items ඊට පස්සේ vegetables fruits ඔය වගේ මට ඕන කරන බඩු ටික ගත්තා මේ ටිකට ඩිරාම් 80ක් ගියා මට මතක විදියට වතුර එක්ක දැන් වොෂ් එකක් එහෙම දාගෙන මම ස්පැගටි එකක් හදන්නයි යන්නේ සස පාටයිනේ දැන් ඉතින් සුදු මහත්තයාගේ ෆිල්ම් එකක් බලබල කන්න තමයි තියෙන්නේ. වෙඩි තියන්න එපා හදවතට මගේ කැලි කැඩී ආවි. Wait a minute. Who are you? ආදරේ ඔබේ ගිනි තියන්න එපා හදවතට මගේ